මේ ගස් පොත්ත. මම මේ කියන්නේ ගල් පොත්ත ගැන. තැටිවල රොටි ඕන තරම් කාලා ඇතිනේ. හැබැයි ගලේ පුච්චපු රොටියක්. බලලා ඉන්න. මං කාලා ඉන්න. මේ රොටි කඩේ තියෙන්නේ හොර්ණ රත්නපුර පාරේ කිරියැල්ලට මෙහයි. මේ රොටි කඩේ විශේෂත්වය තමයි රොටි පුච්චන්නේ තැටි එක නෙමෙයි. කළු ගලක් රත් කරලා පැය ගණනාවක් ගින්දර දාලා ගල රත් කරලා ඒ මත රොටි තියලා තමයි රොටි පුච්චන්නේ. මේ රොටි කඩේ පුච්චපු රොටි ලංකාවේ විතරක් නෙවෙයි ඉංගලන්තේ පවා ප්‍රසිද්ධයි. අපි එහෙම කියන්නේ ඇයි කියලා අවසානයේදී ඔබටම තේරෙයි. මේ කළුගලේ පිච්චෙන රොටිය රස වුණාට එය හදන දෑතේ කතාව නම් රසවත් කතාවක් නෙමෙයි. යකඩ ප්ලේට් එකක් ගන්න සල්ලි නැතිම කංගටම. කියන්නේ ඒ තරමටම අන්ත අසරණ වෙලා හිටිය අපි දෙන්න. මගේ අම්මගේ තාත්තන් ඉල්ලව්වෙත් නෑ, මහත්තයාගේ අම්මා වෙත් නෑ. මගේ ළමයි දෙන්න මේ ගෙයි බඩගින්න හිටපු වෙලාව අනන්ත තිබුණා. නමුත් මම පසුතැවුන්නේ නෑ. කොහොම හරි ඔළුව උස්සනවා කියලා හිතාගෙන මේ අපි දෙන්න මේ ගල් කැලේ ගිහිල්ලා දවස් දෙකක් ගල් පතුරන් හොයාගෙන ආවා. හොයාගෙන ඇවිල්ලා පියලා පිටි කිලෝ එකකින් අපි දෙන්න රොටි හැදුවා. හැදුවාම වැඩේ මේ රොටි හොඳට පිච්චෙනවා. මේ ඊට පස්සේ කරපෙඩේ මේ සාමාන්‍යයෙන් ගල් පතුර කාය හොයාගෙන ඇවිල්ලා මේ ඒ ගල තියලා අවුරුදු එකමාරක් රොටි දැම්මා. ඒ ගලින් ඊට පස්සේ මේ ගමේ ඉන්න කෙනෙක් හොඳට සල්ලි තියෙන මහත්තයෙක් මෙතන රොටි කන්න ඇවිල්ලා කොහොම හරි ගලට වතුර වැක්කුරුවා. ඒ ගල පිපුරුවා. ඊට පස්සේ මේ තමා දැන් ඒ හොයාගෙන එන ඊට පස්සේ හොයාගෙන අපු ගල් ටිකක් අමාරු තියාගන්න කාලයක් තියාගන්න බෑ. සැරින් සැරේ කැපි පුඩලා මේ කැල්ල යනවා මේ වෙනස් කරන්න. ඉතින් මේ තව හරි අමාරුයි මේ ඒ වගේ වාසනාවන්ත ගල් පොතුරක් තාම අපිට හම්බුන්නේ නැහැ ඒ කරපු වැඩේ. ජීවත් වෙන ඔය විදිහට. දැන් කොහොමද ගල් පතුරු හොයාගන්නේ? දැන් කැලේ ගිහිල්ලා හොයාගන්නේ. එන්නත් එක දවස් දෙකක් විතර මහන්සි වෙලා මේ කැලේ ගිහිල්ලා හොයාගන්නවා ගල් පතුරු. හැම ගල් පතුරක්ම හරියන්නේ නැහැ. හැම ගල් පතුරක්ම හරියන්නේත් නැහැ. මේක මේ අර ලොකු විශාල ගල් වලින් වවුවට පිපිරිලා මේ පළු යන ගල් පතුරක් වෙන්නත් ඕනේ, පීටි ගලක් වෙන්නත් ඕනේ. අර ගල් ඉරණ තැන් වලින් ගෙනාවාට හරියන්නේ නැහැ. ඒකේ අර ෆිනිෂින් එක වැඩි මේ රොටිය පිච්චෙන්නේ නැහැ. එදා ඔය යකඩ තැටියේ එදා අපි දෙන්න කොහොම හරි සල්ලි හොයන්න හරි ගෙනල්ලා දැම්ම නම් අපි දෙන්න අද මේ තත්ත්වේ නැහැ. නමුත් අද ගල් පතුරක දාපු ඉඳලා රටේ හැමතැනම ගිහිලා පිට රටවලත් පතරවලත් වෙලා ඉන්නේ දැන්. උදේට දැම්මෙන්නේ නැහැ සර්. මේක උදේ 8:00ට ගින්දර දැම්මාම 1:00 වෙනවා රත් වෙලා ඉවරෙද්දි. මේ මෙහා කොහොම කරත් රොටි දාන්න බෑ. 1:00ට තමයි දාන්න පුළුවන්. ඒක තමයි දෙකට දාන්න පටන් ගන්න තියෙන්නේ. මම ගොඩක් සෑහෙන දුරට දැන් ජය අරගෙන තියෙන්නේ. මගේ මේ ගේ වුණත් ඉස්සෙල්ලා තිබ්බේ කාමර දෙකයි මට. හරියට මේ ළමයි දෙන්නත් එක නිදා ගන්න තැනක් තිබුණේ නැහැ ඇත්තම කියනවනම්. අද මම ලස්සන ජීවිතයක් ගත කරනවා. ඉස්සරහට ලස්සනට කාමර ඉස්සරහා කැල හදාගෙන තියෙනවා. තව ටික කාලෙක උඩ තට්ටු හදා ගන්නවා. අද ලස්සනට මං ගේ හදාගෙන කිසි කෙනෙකුට බරක් නොවි අද ජීවත් වෙනවා. කාට පිංසිත් වෙන්නේ? ගලට පිංසිත් වෙන්නේ. මේ අය ඇවිල්ලා ඉන්නේ ඉංගලන්තේ ඉඳලා. රසක් තියෙනවා මේකේ. අපේ ගෙදර හදන තාච්චිය හදන එකට වඩා වෙනසක් තියෙනවා. විශාල වෙනසක් තියෙනවා. රහත් රහත් තියෙනවා. මේ අර කුරුදු කරන් බෙදලා අපිට හැමදාම පිටින් කාලා රොටි කාලා යන්නේ. මම ඉන්නේ එංගලන්තේ. මං ඊයේ රෑ ආවේ ලංකාවට. ඊයේ රෑ ආවේ. මේ අපි යනවා සූරිය රවට ගියක් විවෘත කරන්න අපි සංවිධානයකින් අපි හදලා තියෙන මේගොල්ලෝ ඉන්නේ කොළඹ. මේ නෝනත් මැඩම් ඉන්නේ එංගලන්තේ. අර මහත්තයා ඉන්නේ එංගලන්තේ. අනිත් මම අපිට එංගලන්තේ ඉන්නේ. අපි සංවිධානයක ඉන්නේ. ඒක සංවිධානයක අපි ඉන්නේ. ඉතින් අපි මේ ගම් වල වැඩ කරනවා. දැන් තේරෙනව නේද? උත්සාහය තියෙනවා නම් කළු ගලේ රොටි පුච්චලා හරි ජීවත් වෙන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි. හරියට මාකටින් දන්නවනං කළුගලේ පුච්චපු රොටිය වුණත් ඉංගලන්ති මිනිසුන්ට විකුණන්ඩ පුළුවන්.